අද අපි කතා කරන්නේ ඇමරිකානු නාවික බලගණයේ සංකේතයක් වුණු USS නිමිට්ස් නෞකාව ගැන. වසර 50කට ආසන්න කාලයක් ලෝකය පුරා මුහුදු තීරයේ තමාගේ ආධිපත්‍ය පැතිරුමේ නෞකාව තමාගේ සේවය අවසාන අදියරට ඇවිල්ලා තියෙනවා. එහි අතීතය වර්තමානය සහ අනාගතය ගැන අලුත්ම තොරතුරු කතා කරමු අද අපි මේ වීඩියෝවෙන්. ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සුපිරි ගණයේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තමයි USS නිමිට්ස් කියලා කියන්නේ. එහෙම නැතිනම් CVN 68 කියලාත් කියනවා. ඉතින් මේක යුද නෞකාවක් විතරක්ම නෙවෙයි. පාවෙන නගරයක්, ගුවනේ බලකොටුවක් සහ දශක 5ක් පුරාවට ඇමරිකානු ගෝලීය බලය සහ රාජතාන්ත්‍රිකභාවයේ ප්‍රබල සංකේතයක්. දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් කලාපයේ මිත්‍ර හමුදාව මෙහෙයවපු අඩ්මිරාල් චෙස්ටර් නිමිට්ස් මහතාට ගෞරවයක් විදියට තමයි මේ නිමිට්ස් කියන නම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් නිමිට්ස් පන්තියේ නෞකා 10න් පළවෙනි නෞකාව තමයි මේක. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා ප්‍රවාහන නෞකා අතර පුරෝගාමියෙක් විදියට මේ නෞකාව සලකන්න පුළුවන්. තමාගේ සේවය අවසන් කිරීමට ආසන්නව සිටින මේ දැවැන්තයාගේ කතාව තාක්ෂණික විශ්මයන්, ඓතිහාසික මෙහෙයුම් සහ ලෝක ඉතිහාසය වෙනස් කළ සිදුවීම් රාශියකින් සමන්විත වෙනවා. අපි බලමු මේ නෞකාවේ ඉතිහාසය සහ තාක්ෂණය මොන වගේද කියලා. USS නිමිට්ස් නෞකාවේ ගමන ආරම්භ වෙන්නේ 1968 ජූනි 22 වෙනිදා වර්ජීනියාවේ නිව්පෝර්ට් නිවුස් නැවතටාංගණයේදී එහි සැකිල්ල තැබීමත් එක්කමයි. වසර 4ක දැවැන්ත ඉදිකිරීම් ක්‍රියාවලියකින් අනතුරුව 1972 මැයි 13 වන දින එය දියත් කරනු ලැබුවා. 1975 මැයි 3 වන දින එවකට ජනාධිපති ජෙරල් ෆෝඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ඇමරිකානු නාවික හමුදාවට මේ දැවැන්තයා එක් කරලා තියෙනවා. අපි බලමු මේ නෞකාවේ විශාලත්වය මොන වගේද කියලා. මේ නෞකාවේ දිග අඩි 1092කින් යුක්ත වෙනවා. ඒ කියන්නේ මීටර 333ක විතර දිගකින් යුක්ත වෙනවා. මේක වාට තවත් තේරුම් ගන්න පුළුවන් විදියට කිව්වොත් අහසට නැගුණු අයිෆල් කුළුණ තිරස් පැත්තට හැරෙව්වොත් අන්නේ දුරට මේ නෞකාව සමාන වෙනවා. ඒ වගේම මේ නෞකාවේ බර විදියට සඳහන් වෙන්නේ ටොන් ලක්ෂයක ප්‍රමාණයක්. ඒ වගේම පළල අඩි 252ක් විතර වෙනවා. ඒ කියන්නේ මීටර 77ක විතර ප්‍රමාණයක්. උස ගැන කතා කරොත් මහල් 24කින් යුතු ගොඩනැගිල්ලකට මේ නෞකාව සමාන වෙනවා. ඉතින් මේ දැවැන්ත නෞකාව බලගැන්වීම සඳහා වෙස්ටින්හවුස් A4W වර්ගයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක් පාවිච්චි කරනවා. මෙමගින් නිෂ්පාදනය කරන අධික වාෂ්ප ශක්තියෙන් ටර්බයින් 4ක් ක්‍රියාත්මක වෙනවා. එමගින් නෞකාවට නෝට් 30ක ඒ කියන්නේ පැයට කිලෝමීටර් 56කට අධික වේගයකින් ගමන් කිරීමේ හැකියාවකුත් ලැබෙනවා. මේ න්‍යෂ්ටික බල පද්ධතියේ තිබෙන විශේෂ වාසිය තමයි ඉන්ධන පිරවීමකින් තොරව වසර 20ත් වසර 25ත් අතර කාලයක් එක දිගට ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ නෞකාවට ලෝකයේ ඕනම මුහුදු තීරයකට සීමාවකින් තොරව ළඟාවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ නිමිට්ස් කියන නෞකාවේ සැබෑම බලය තියෙන්නේ එහි රැගෙන යන ගුවන් යානා සමූහය තුලයි. කැරියර් යාවින් එහෙම නැතිනම් CVW විදියට හඳුන්වන මේ ගුවන් බලගණයට ප්‍රහාරක යානා, ඉලෙක්ට්‍රොනික යුද යානා, නිරීක්ෂණ යානා සහ හෙලිකොප්ටර් යානා ඇතුළුව යානා 60ත් 90ත් අතර ප්‍රමාණයක් රැගෙන යාමට හැකියාවක් තියෙනවා. FA-18 Super Hornet, E-2 Hawkeye, EA-18G Growler වැනි ලෝකයේ දියුණුම ගුවන් යානා රැසක් මේ නෞකාවෙන් මෙහෙයුම් සිද්ධ කරනවා. ගුවන් යානා ගුවන්ගත කිරීම සඳහා වාෂ්ප කැටපෝල 4ක්, ඒ කියන්නේ ස්ටීම් කැටපල්ස් 4ක් වගේම යානාවන් ගොඩ බැස්සවීම සඳහා අරෙස්ටිං ගියර් පද්ධතියකුත් පාවිච්චි කරනවා. වසර 50කට ආසන්න සේවා කාලය තුල USS නිමිට්ස් නෞකාව ලෝක ඉතිහාසයේ තීරණාත්මක සිදුවීම් රැසකටම සාක්ෂි දරනවා. ඉතින් දැන් අපි බලමු ඒ ක්‍රියාකාරීත්වයන් මොන වගේද කියලා. ඔපරේෂන් ඊගල් ක්ලෝ කියලා කියන්නේ මේ නෞකාව 1980 දී සහභාගී වෙච්ච විශේෂ මෙහෙයුමක්. ඉරානයේ ප්‍රාණපයටගත් ඇමරිකානු තානාපති කාර්ය මණ්ඩලය මුදා ගැනීමේ අසාර්ථක මෙහෙයුමේදී නිමිට්ස් නෞකාව ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් විදියට ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම 1981 දී ගල්ෆ් ඔෆ් සිඩ්රා සිදුවීමටත් මේක සම්බන්ධ වෙලා තියෙනවා. ලිබියානු ගුවන් සීමාව ආසන්නයේදී නිමිට්ස් නෞකාවෙන් ගුවන්ගත වුණු F-14 ටොම්කැට් ප්‍රහාරක යානා දෙකක්, ලිබියානු Su-22 ප්‍රහාරක යානා දෙකක් සමග ඇතිවුණු ගැටුමකදී ඒවා බිම හෙළලා දැම්මා. ඒ වගේම 1991 දී ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් එකටත් මේක සම්බන්ධ වෙලා තියෙනවා. පළමු ගල්ෆ් යුද්ධයේදී ඉරාකයට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීමේදී නිමිට්ස් නෞකාව සහ එහි ගුවන් බලගණයේ තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේම 1990 කාලවකවානුවේදී ඔපරේෂන් සදර්න් වොච් එකටත් මේක සම්බන්ධ වෙලා තියෙනවා. ඉරාකයේ දකුණු දිග ගුවන් තහනම් කලාපය බලාත්මක කිරීම සඳහා වසර ගණනාවක් පුරාවට මේ යුද නෞකාව මෙහෙයුම් වල නිරත වුණා. ඒ වගේම 2003 සහ 2001 දී ක්‍රියාත්මක වුණු ඔපරේෂන් ඉරාකි ෆ්‍රීඩම් සහ එන්ඩියුරිං ෆ්‍රීඩම් කියන මිෂන්ස් වලටත් මේ නෞකාව සම්බන්ධ වෙලා තියෙනවා. ඉරාක සහ ඇෆ්ගනිස්තාන යුද්ධවලදී ගුවන් සහාය ලබා දෙමින් වගේම ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේදී ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් විදියට USS නිමිට්ස් නෞකාව ක්‍රියාත්මක වෙලා තියෙනවා.
ඒ වගේම ඉන්දු පැසිෆික් මෙහෙයුම් ඒ කියන්නේ මෑත දශක කිහිපය තුළ චීනයේ වර්ධනය වන බලයට ප්‍රතිචාරයක් විදියට වගේම කලාපීය ස්ථාවරත්වයේ තහවුරු කිරීම සඳහා දකුණු චීන මුහුද ඇතුළු ඉන්දු පැසිෆික් කලාපයේ මේ නෞකාව නිරන්තර මෙහෙයුම් වල නිරත වෙලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු USS නිමිට්ස් නෞකාවේ අවසන් මෙහෙයුම වගේම අනාගතයේ මොන වගේද කියලා. ඉතින් 2025 වර්ෂය වෙනකොට ඒ කියන්නේ අපි මේ ගත කරන අවුරුද්ද වෙනකොට USS නිමිට්ස් නෞකාව තමාගේ අවසන් නිල මෙහෙයුම් චාරිකාවේ නිරත වෙලා ඉන්නවා. වොෂින්ටන් වල බ්‍රැමර්ටන් නාවික කඳවුර තමාගේ නිත්‍ය වරාය විදියට භාවිතා කරන මේ නෞකාව 2024 අගභාගයේදී තමාගේ අවසන් ගමන ආරම්භ කළා. මුලින්ම ඉන්දු පැසිෆික් කලාපයේ මෙහෙයුම් සඳහා යොදවා තිබුණත් 2025 මැද භාගය වෙනකොට මැද පෙරදිග විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වෙමින් පවතින යුද්ධය හේතුවෙන් අද වෙනකොට මේ නෞකාව මැද පෙරදිග කලාපයට යොමු කරලා තියෙනවා. ඉතින් මේක තමාගේ සේවා කාලය අවසානයේදී පවා නිමිට්ස් නෞකාවට තිබෙන ගෝලීය වැදගත්කම වගේම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ඒ ඉටු කරන තීරණාත්මක කාර්යභාරය මනාව අපිට පැහැදිලි කරලා පෙන්නනවා. කොහොම හරි සෑම යන්ත්‍රයකට වගේම මේ සුපිරි දැවැන්තයාටත් තමාගේ සේවා කාලය අවසන් කිරීමට දවස් නියම වෙලා තමයි තියෙන්නේ. ඉතින් USS නිමිට්ස් නෞකාව 2026 අවුරුද්දේ මැයි මාසෙදී තමාගේ වසර 51ක සේවයෙන් නිල වශයෙන් විශ්‍රාම ගැන්වීමට නියමිතයි. කොහොම හරි න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන නෞකාවක් සේවයෙන් ඉවත් කිරීම ඉතාමත්ම සංකීර්ණ වගේම දීර්ඝ සහ වියදම් අධික ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය ප්‍රධාන අදියර 3කින් සමන්විත වෙනවා. පළවෙනි එක තමයි ඉන්ඇක්ටිවේෂන්. 2026 අප්‍රේල් මාසෙදී නෞකාව තමාගේ අවසන් වරාය වන වර්ජීනියාවේ නෝෆෝක් වෙත ගමන් කරනු ඇති. එෙහිදී නැවත කිසි දිනක මෙහෙයුම් සඳහා යොදාගත නොහැකි වෙන විදියට මේ සම්පූර්ණ පද්ධතියම අක්‍රිය කිරීම ආරම්භ කරනවා. දෙවන අදියර තමයි ඩීෆියුලින් කියලා කියන්නේ. ඒ කියන්නේ න්‍යෂ්ටික ඉන්ධන ඉවත් කිරීම. වඩාත්ම තීරණාත්මක සහ සංවේදී අදියර තමයි මේක. නෞකාවේ තියෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වලින් ඉන්ධන ඉතාමත්ම ප්‍රවේශමෙන් ඉවත් කරලා ආරක්ෂිතව ගබඩා කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරනු ලබනවා. මේ ක්‍රියාවලියට විතරක් වසර කිහිපයක් ගත වෙන්න පුළුවන්. ඉතින් අවසාන අදියර තමයි කැබලි කිරීම. එහෙම නැත්නම් ඩිස්මැන්ටලින් කියලා කියන්නත් පුළුවන්. න්‍යෂ්ටික ඉන්ධන ඉවත් කිරීමෙන් අනතුරුව නෞකාවේ ඉතිරි කොටස් කැබලි කරලා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෝහ සහ අනිකුත් ද්‍රව්‍ය වෙන් කරනු ලබනවා. මේ දැවැන්ත ව්‍යුහය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට දශකයකට ආසන්න කාලයක් ගත වෙනු ඇති බවට අපේක්ෂා කරලා තියෙනවා. කොහොම හරි USS නිමිට්ස් සහ ඒ නියෝජනය කළ නිමිට්ස් පන්තියේ නෞකාවන් පසුගිය අඩසියවස තුළ ලෝකයේ පුරා නාවික බලයේ ප්‍රමිතිය බවට පත් වුණා. සීතල යුද්ධයේ අවසාන භාගයේ ඉඳලා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දක්වාත් වර්තමාන මහා බලවතුන්ගේ තරඟය දක්වාත් සෑම අභියෝගයකදීම ඇමරිකානු නාවික හමුදාවේ කොඳුනාරටිය වුණේ මේ අපි කතා කරපු නිමිට්ස් කියන නෞකා පන්තියයි. ඉතින් නිමිට්ස් පන්තියේ නෞකාවන් විශ්‍රාම යනකොට ඇමරිකානු නාවික හමුදාව ඊළඟ පරම්පරාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන ජෙරල්ඩ් ආර් ෆෝඩ් පන්තිය වෙත යොමු වෙමින් ඉන්නවා. USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් දැනටමත් සේවයට එකතු වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ යුද නෞකාවත් නවීන තාක්ෂණයෙන් වැඩි කාර්යක්ෂමතාවයකින් වගේම අඩු මෙහෙයුම් පිරිසකින් සමන්විත වෙනවා. ඉතින් අනාගතයේදී නිමිට්ස් පන්තියේ උරුමේ ඉදිරියට අරගෙන යන්නේ USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් කියන නෞකා පන්තිය තමයි. ඉතින් USS නිමිට්ස් එහෙම නැතිනම් CVN 68 කියලා කියන්නේ යකඩ සහ තාක්ෂණය පාවිච්චි කරලා හදපු ව්‍යුහයක් විතරක් නෙවෙයි. මේක දශක 5ක් පුරා එහි සේවය කළ ලක්ෂ සංඛ්‍යාත නාවිකයන්ගේ වගේම ගුවන් නියමුවන්ගේ ධෛර්යයේ කැපවීම සහ වෘත්තීයභාවයේ ජීවමාන ස්මාරකයක්. ලෝක ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ ගැටුම් මැද සාමසාධක මෙහෙයුම් වලදී සහ මානුෂීය ආධාර සැපයීමේදී මේ නෞකාව නිහඬ නමුත් බලවත් කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් 2026 දී ඒ සේවයෙන් ඉවත් වූ පසුවත් USS නිමිට්ස් කියන නාමය 20 වන සහ 21 වන සියවස්වල නාවික ඉතිහාසයේ රන් අකුරින් ලියවී පවතිනු ඇති. USS නිමිට්ස් කියලා කියන්නේ සාගරයේ රජකම් කළ බලකොටුවක අමරණීය කතාවයි. ඉතින් මේහ සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින්